ඒක මේකේ සිස්ටම් එකක්. ඒක තමයි මම අර ඕගලන්ට කියන්න ඕන. හොඳ මිනිහාගෙන් පාඩුවට ගල් ගත්තට කමන්නේ. දැන් මට එන්න කියලා මේ ගිය අඟහරුවාද තමයි මට එන්න කියලා කෝල් කරේ. මේ යන්න උන්නේ නැහැ. මම ඔක්කම් පිටියේ ඉඳලා ඊට පස්සේ රත්නපුරේත් ගිහිල්ලා දවස් දෙකකට පස්සේ ආවේ. මේ දැන් අපි ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මම දැන් මේක අර ගම් පළාතක ඉතින් අර පතල් කරන නිසා මේ කාර් එකේ යනවා. නමුත් මේ ඒක මහා වලවල් තියෙන මේ පාරවල මේක වලවල් තියෙන මේ අමාරු පාරක යන්න තියෙන මේ ටිකේ. ඒ නිසා මේ ටිකක් මේ පරණ කාර් එක නම් ඒකට හරි. ඉතින් මේක නිසා මේක යනවා දැන් මේ බයික් එකේ නම් පහසුවෙන් යන්න පුළුවන්. නමුත් බයික් එකේ ගියාම මේ ගල් ගන්න ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හිතට මදි. අර එහෙම මිනිසුන්ට එහෙම එකක් තියෙනවා. ඒකත් මේ අවදානයට ගන්න ඕන. කාර් එකක තමයි පතල් වලට යනකොට යන්න ඕනේ. දැන් මම මේ අපේ පරණ මේ අපේ තාත්තයිගේ මේ යන්නේ. නමුත් කාර් එකක් නිසා ඒගොල්ලන්ට ඒකට සතුටුයි. එහෙමයි එහෙම එකක් තියෙනවා. මේ දැන් ඒ තවර ගොඩාක් අර දුර පේන්නේ ඈත ගොඩ නිල් පාටට කඳු. අන්නේ ඒ කඳු වල තමයි මේගොල්ලන්ගේ මේ ගැරුම්පල මේ හරි ලස්සන පළාතක්. ඉතින් මේ රක්වාන කඳු වැටිවල අන්තිම ඒ කියන්නේ දෙනියායටත් පල්ලෙහයි. ගොඩක් පල්ලෙහයි තියෙන්නේ තන කියලානේ. යන්න බෑ මේ පාරේ තව ගොඩක් දුර යන්නත් තියෙනවා. හරි ලස්සන පළාතක් ඉතින්. මම පෙන්නන්නම් මේ හරියටම මේ පතල් තියෙන කන්ද මෙතෙන්ට පේනවා. හරි තියෙනවා කණුවක් ටවර් එකක්. ඒ ටවර් එක ළඟ තමයි මේ ටිප්ටි පස්සේ කැලේ තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මෙන්න මේ හරිය තමයි පේන්නේ. ඔන්න ඔතන ඔය උඩම තියෙන නිම්නේ තමයි ඒගොල්ලෝ කරන්නේ කැලේ. අපි ගිහිල්ලා බලමු. මේ දැන් මම දැන් ඇවිල්ලා තියෙන්නේ කන්දට. අර පෙන්නු කන්දට. දැන් මේ පළාතේ ගොඩාක් පතල් කපනවා. පතල් කියන්නේ තනින් තන එක එක්කෙනා දෙන්න තුන් දෙනා එහෙම වැඩ කරනවා. මේ කන්දේ ගල් අහු වෙනවා. ඉතින් දැන් මේ ටිකේ සෙකන්ඩ් වෙන්න බෑ. මේ ටිකේ නම තියාගන්න ඕන. දැන් මේ ගල් ටික බලලා කියලා මං කියන්නේ මට අඟහරුවාද යන්න උන්නේ නෑනේ. වෙන වෙලෙන්ද බලලා කියලා දැනගෙනත් ආවා. ඒකට ඉතින් බැලුවට පස්සේ තියෙන්නේ ඉතින් මේ හොඳ ගල්ලක් නැහැනේ. බැලුව ඒ කියන්නේ බලලා තැරලා යන්නේ. ඉතින් ඒක නිසානේ. දැන් අපි ගන්න ඕන මොකද මේ ටිකේ ලස්සන දේවල් දැක්කම අපේ මොලේ ඒහා සමග දකින්න අනිත් දේවලු සියල්ල ලස්සනයි කියලා අඳුර ගන්නවා. ඒක තමයි අපේ මොලේ වැඩ කරන විදිය. ඒක මොලේ අපි රැවටෙනවා. එතකොට දැන් අපි මෙහෙම ලස්සන පළාතක යනකොට ඒ බලන ගල් වලට වැඩියෙන් මිල වදින්න පුළුවන්. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන. මේ මොකද මට එහෙම දෙයක් වුණා මීට අවුරුදු 15කට 17කට උඩදී මේ ඒක මේ මෙහෙම පරිසරයේ සීන් යන්නේ නෙවෙයි උනේ මේ මම ගල බලන්න මේ ගියපු තැන මේ පට්ට ලස්සන ගෑන් ළමෙක් හිටියා. ඉතින් මට මේ ගල පෑගුණා. ඒ කියන්නේ ගලට රේස් වෙලා මිල වැදුනා. මේ ඉතින් අර එහෙම දේව වෙන්න පුළුවන්. දැන් නම් එහෙම වෙන්නේ නැහැ. දැන් ඉතින් ඒ එක්ස්පීරියන්ස් තියෙන නිසා මේ නමුත් මේ මම බැලුවා මොකද්ද මට උනේ කියලා. මොකද මම දන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා බලනකොට ඒ ගල අන්තිම සවුත් විදිනකොට පෙනුනේ. නමුත් මට එතෙන්දී එහෙම පෙනුන්නේ නැහැ. සුපර් ගලක් කියලා පෙනුණා. ඒක හොඳ ඔයගලන්ට මේ දැනගන්න ඕනම දෙයක්. මේ අන්තිමට ගෙදර ආවට පස්සේ මේ මොකද්ද මම මේ අරන් ආවේ කියලා මේ
පේනුණා මේ මං ගයි ගලේ ලොකු ගානක් පරාදුණා. මේ ඒකයි අර දැන් අපි මේවා මේ දෙයක් අර ඒ දැක්කම ඒක ඊට පස්සේ අතාරින්න ඕන. ඒකයි. ඒක දැක්කා වින්දා අතෑරියා. දැන් ගල බලනවට නම් සම්පූර්ණ නිදහස් මනසෙන් බලන්න ඕන නැත්තම් මේ නානවම තමයි. ඒකයි මම මේ ඔයගලන්ට කියන්න ඕනුනේ. මේ දැන් ඉන්නේ අර ඔයගලන්ට පෙන්වු කන්ද මුදුනේ. මේ දැන් මේ කන්ද නැගලා එහා පැත්තට බැස්සම තමයි මේ මාමලාගේ ඉදර තියෙන. ආයි පල්ලමට බහින්නත් ඕනේ. මේ වාහනෙන් එන්න පුළුවන් කැලේ මගහැරලා ඒතර රවුමින් තව කිලෝමීටර් 30ක් විතර වැඩි වෙනවා. මේක මේ හරි තව පතලුත් ගොඩක් කැපෙනවා. ඒක නිසා මම ආවා මෙහෙම මම මේ ඔයගලන්ට මේ පෙන්වන්න ගත්තේ අපේ දැන් මේ රස්සාවේ තියෙන ප්ලස් පොයින්ට් එක. මොකද අපිට මුළු රටම දකින්න ලැබෙනවා. රටේ ලස්සන දකින්න ලැබෙනවා. රට පුරාම ඇවිදින්න ලැබෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් නේ. හැබැයි දැන් මේ මෙහෙම ලස්සන මේ ගෙදරට ආවා. සෝමාමා එන්නුන්නේ නැහැ ගිය සතියේ. ගිය සතියේ එන්නුන්නේ නැහැ. වීඩියෝ කරන්න කමක් නැහැ නේ. බලමු. මේ මොකෝ ගියේ නැහැ වැඩට මේ දවස්වල? ගියා. එහෙනම් වැස්ස නිසා මේ අමාරුයි. වරුසාවයි ඉතින් ඔය ආවිත් නෑ මම ඔක්කම්බිටි ගියා එතන දවස් 3ක් නේ. අත්නපුරේ ගිහිල්ලා ආවේ. මේක මේ බලමු සෝමා මේ යන්න ඕන රෑ වෙන ඉස්සෙල්ලා. එන්න. හා. ගත්. පිංගානකට දාමුනේ. ඔය තනියමද මේ සැරේ තව වැඩ කරාද කට්ටිය? මම තනියම ඔය ටිකක් කොහෙ වැඩ කරනවා ඉන්නවා ඊළඟට. මේක නම් තිරිවාණක් තියෙන ගොඩක්. ඈ? තිරිවාණක් ගොඩක් තියෙනවා. මං තෝරන්නන්නේ. මේ කීයට ඉල්ලුවේ? පෙන්නුවට ඉතින් කමන්නේ නැහැ මං ඒක 25000 25000ට. ඉතින් හරි දාලා තියෙන මිල නම් මේ වෙලාවේ මේ වර්ගයේ ටිකක් මිල අඩුවෙන් යන්නේ. ඔක්කොම පළුදු ගල්නේ. කීයක්ද ඔහෙට ඕන දැන් මේකට? 50ක් දෙන්න. ඒ 25ට නේ ඉතින් ඉල්ලුවයි කිව්වේ. 25ට ඉල්ලුවේ. 25ට ඉල්ලුවේ නේ. මේ මම මේ ඔයගෙන් මං ඉතින් ගන්නෝනේ මොනව පෙන්නුවත්. මේ හරි ඉතින් මේකට ඉල්ලපු මිල හරි. මං ඔහෙට මේ හොඳ ගලක් අහුනොත් මට ටක් ගාලා ඉතින් කියනෝනේ කොහොම මේක මට කිව්වනේ අඟහරුවාද මට එන්න බැරුණ එක නෙවුනේ 40ක් දෙන්න 40ක් ඔව් ආය අදින්න එපා ඔහෙට මම මේ ඔහෙට මම දන්නුනේ ඔහෙ ඉතින් මේක නැහිනවයි කියලා 40කට දෙන්න හරි එන්න මේ ටික තියෙන හරි හොඳේ මේ ටික දෙන්න මට මොකද හරි දාලා දෙන්න හරි ඒක වෙන මේක උනා මේ ටෝච් එකවත් අල්ලන්න දෙයක් නැහැ මේ තරම් ගල් ටික පළුදුයි නමුත් ඉතින් අර ක්‍රිස්ටල් ෂේප් ඔක්කොම ක්‍රිස්ටල් මෙතන අහුවෙන්නේ මේව තමයි මේවම ඉතින් වැඩ කරන නිසා මේ හරි අමාරුයි මේ දොලේ ගල් පෙල්ල වැඩ කරන්නේ ඉතින් මම ගන්නවා ඉතින් කවදා හරි ගලක් බලන්න පුළුවන් වෙන්නේ හැම જાතියෙම හැබැයි තියෙනවා මේ ගෙවුඩ කැලලක් තියෙනවා මේක જાතියක් නෙමෙයි මේක මේ ටික ඔක්කොම જાතික ඕ ඉතින් දැන් උයා ගන්නෙත් තනියම ඈ තනියම උයා ගන්න ඔව් හරි එහෙනම් මං ගිහිල්ලා එන්න හොඳේ හදිසි වුණා වුණොත් කෝල් එකක් දෙන්න සම්පූර්ණ පාඩුවට ගල් ටික ගත්තේ මොකද හේතුව මේ
දැන් අන්තිමට ඔක්කම් පිටි ගිය එකෙන් එක ගලක් නැචුරල් ගලක් ගත්තා 1.60ට ඒක වික්කා රත්නපුරේ 3.5ට. ඊට පස්සේ ගෙවුඩයක් ගෙවුඩ කෑලි 3කින් දෙකක්ම දිනු. එකක් 85ට ගනිප එකක් ඒක ලක්ෂ 4ක විතර ගලක් විදියට හැදුවා. අර මම ඉස්සෙල්ලා පාඩම් වල කියපු paludu ඒ විදියට ගාලා ඒක මම දැන් පෙන්නන්නම්. මට නැචරල් ගල ගන්න අමතකුණා. එතන ඒ වෙලාවේ ඔළුවට ආවේ නෑ මේ channel එක ගැන. මේ එතන තව පොඩි කෑල්ලක් හොඳට royal bloom ආවා. එතකොට ඒ ලාභය දැන් මේ වගේ බෙදලා දෙන්න ඕනේ. එතකොට මම තව ඊළඟ ගලට අඩිතාලම දාලානේ තියෙන්නේ. ඒක තමයි මේකේ සිස්ටම් එක. දැන් ටිකක් විසි කරන්න ඕන. ලක්ෂ දෙකක් එකමාරක විතර විසි කරන්න පුළුවන් නේ. ඒක තමයි කරන්නේ මේ. දැන් මේ විදියට ලොකු රවුමක් යන්න තියෙනවා. කතරගමත් යන්න තියෙනවා. එතකොට ඇලහැරත් යන්න තියෙනවා. හැටන් වලත් ඉන්නවා. ඉතින් ඒ රවුමට ආයි ටිකක් විසි කරන්න ඕන. ඒක තමයි සිස්ටම් එක. මේක කියන්න තමයි මේ වැඩියත් මේක මේ ගත්තේ. මේ මොකද මේ මෙතන කවදාවත් පිරිසුදු ගලක් මම අරන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවක හරි මේ ඊළම් පාර වෙනස් වෙලා හොඳ ලොකු ගලක් වුණත් වැටෙන්න වාසි. මොකද මදර් ස්ටෝන් එකක් නේ. පුෂ්පරාග තියෙනවා කියන්නේ වෙන ඕනම ගලක් තියෙන්න පුළුවන්. මේ පළාතෙම මේ වගේ ගල් අහුවෙන්නේ මෙතන විතරයි. ඒක විශේෂයි. බොහෝ විට ලොකු ක්‍රිස්ටල් අහුවෙන්න පුළුවන් පිරිසිදුව. ඉතින් ඒක ඒ වගේ හැමතැනම ඉතින් chance එකක් බලන්න තමයි මේක කරන්නේ. ගන්න ලාභෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අහුණු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕන ව්‍යාපාරයක් එහෙමනේ අපි ගන්න වියදම් කරන ඒවා මේ ලාභ ගන්න ඒවා ආයිත් ඒකට යොදවන්න ඕනනේ. මේ තියෙන්නේ ඔක්කම් පිටියෙන් ගනිපු මං අර ලොකු ගෙවුඩ කෑල්ල කැරට් 14 ගල. ඒක දැන් 7ට ෆ්‍රී ෆෝම් කරලා තිනවා. හැබැයි වාක්කුවට නෙමෙයි පෙරලලා මේ කැපුවේ. මොකද මේ වාක්කුවට පොඩි මුණක් තිබුණේ. ඉතින් පාට ඇවිල්ලා තියෙනවා මේ සති දෙකක් තුනක් ඉලෙක්ට්‍රික් ගැහුවම හොඳ ලස්සනම පාටක් එයි. එතකොට අනිත් එක නැචරල් ගලනේ. ඒක මං කිව්වනේ උණු වැඩේ. ඒකමට රෆ් එකේ ගන්න බැරි වුණා විකුණන්න ඉස්සෙල්ලා මේ මොකද අර ගත්ත වෙලේ ඉඳලා විකුණන කල්පනාවෙනේ ඉන්නේ. මේකට channel එක ගැන ඒක අමතකුණා. මේකයි තව පොඩි ගලක් ගත්තා කැරට් 4ක විතර එකක්. දුම් ගලක්. ඒකත් ආව මෙන්න මේ ගල. මේකෙත් කැරට් දෙකක් කපා ගන්න පුළුවන්. ඒක royal bloom ආව one shot. ඊපස්සේ අනිත් එක ඔයිටත් චූටි ගලක් ඒක ආවේ නැහැ. ඒක සුදු වෙලා ගියා. ඉතින් මේ දවස්වල ඔක්කම් පිටිය හොඳයි. ඕන කෙනෙකුට යන්න හොඳම කාලේ. මොකද අර ඔය මැද පෙරදිග ප්‍රශ්න නිසා ගොඩක් අය එන්නේ නැහැ. ඒ මුළු සමාජෙම එන්නේ නැහැ. ඒක නිසා මේ වෙලෙන්දු අඩු වෙලෙන්දු 50ක් 100ක් තමයි හිටියේ. ඉතින් ගල් තියෙනවා. හොඳ ගල් තිබුණා. ඇත්තටම ලක්ෂ 20 30 හොඳ ගල් තිබුණා. ඉතින් මට ඒ එච්චර කැපිටල් එක මේලා යට කරන්න බෑ. ඒ නිසා මම ඒව ගත්තේ නැහැ. සල්ලි තියෙන කෙනෙකුට නම් හොඳ ගල් ටිකක් ගන්න පුළුවන් හොඳ වෙලාවක් මේක. හරි එහෙනම් මේ අර ආවේ නැති ගල මේක වැඩක් නැහැ. ඒක පොඩි වැඩි. හරි ඊළඟ සැරේ ආයි හම්බෙමු එහෙනම්. හරි